එතකොට අද අපි කතා කරන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විසිරියුත් කරන 2019 පළවෙනි 2019 පේපර් එක ගැන කතා කරන්නේ. අවශ්‍ය අදාළ නැහැ. අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පේපර් වලින් අවශ්‍ය වුණත් ප්‍රශ්නයක් නැහැ. අපේ සිලබස් එක අදාළ තමයි යන්නේ. ඒ නිසා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු පේපරයක් අපි සාකච්ඡා කරන්නේ 8 ශ්‍රේණියේ ළමයින්ට. එතකොට අපි බලමු මොනවද තියෙන ප්‍රශ්න කියලා. එතකොට මේකෙන් පොඩ්ඩක් අපි පාඩම 30 ටිකක් පොඩ්ඩක් මතක් කරගෙන යනවා. එතකොට පළවෙනි ප්‍රශ්න අපි ගත්තාම පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මාළු හා මස් වැනි ආහාර මත සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හඳුන්වන නම. එතකොට මාළු හා මස් වැනි ආහාර කියන්නේ අපිට නෝට ගන්න ඕනේ අපි ප්‍රෝටීන් සහිත ආහාර තමයි මාළු සහ මස් වගේ ආහාර කියලා කියන්නේ. එතකොට මේක උත්තර වලට දීලා තියෙනවා මුඩු වීම, පැසීම, පූති භවනය සහ ආහාර නාට්‍යයෙන් කියන උත්තර හතර. එතකොට මුඩු වීම කියන එක ගත්තම අපි දන්නවා මුඩු වීම සිද්ධ වෙන්නේ දැන් නැත්තම් ලියාගන්න එතනින් මුඩු වීම සිද්ධ වෙන්නේ තෙල් සහිත ආහාරවල. නැත්නම් ලිපිඩ සහිත ආහාරවල තමයි මුඩු වීම සිද්ධ වෙන්නේ. දෙවෙනි තුනේ තියෙන පැසීම. පැසීම සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් සීනි සහිත ආහාරවල. අපි කියන්නේ කාබෝහයිඩ්‍රේට්ම ආහාර තමයි සීනි සහිත ආහාර කියලා කියන්නේ. ඒතර පැසීම සිද්ධ වෙන්නේ සීනි සහිත ආහාරවල. මුඩු වීම සිද්ධ වෙන්නේ තෙල් සහිත ආහාරවල. පූති භවනය සිද්ධ වෙන්නේ ප්‍රෝටීනමය ආහාරවල. ඒ කියන්නේ අපි කතා මේ දීලාම තියෙන මස් මාළු වගේ ඔය ප්‍රෝටීනමය ආහාරවල තමයි පූති භවනය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ආහාර නාට්‍යයෙන් කියන උත්තරයක් කියන එක එකට අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ ටික මතක් කරගන්න. එතකොට එතනුත් ඒට අනුව මාළු හා මස් වගේ ප්‍රෝටීනමය ආහාරයල ඒවැති අනිවාර්ය මේ වගේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හඳුන්වන්නේ පූති භවනය කියලා. එතකොට උත්තරය අංක 3. 3ම උත්තරය. අපි ඉක්මනට මේ කරගෙන ඉවර කරගන්න. ප්‍රශ්න 27 තියෙනවා MCQ එකේ. ඊළඟ කියන්නේ වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය සඳහා හැඩ ගැසුණු ශාකයකට උදාහරණයක් වෙන්නේ. ඒතර වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය ගන්න අපි දන්නවා. වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කියන්නේ මොකක් පැටලෙන්න පුළුවන් මොකක්ද එකක් තියෙනවා අපි දන්නවා කිවල කියලා ශාකයක් තියෙනවා. කිවල ශාකය. කිවල කියලා කියන්නේ මේ කිවල ශාකය ගත්තාම කිවල ශාකයේ තියෙන කඩුලාන ශාකයක්. කිවල ශාකය කියලා කියන්නේ කඩුලාන ශාකයක්. මේ කිවල ශාකය ගත්තාම මේකේ තියෙන මුල් වලට අපි කියන වායු දර මුල් නැත්නම් ශ්වසන මුල් කියලා. කිවල කියලා කියන කඩොල් පරිසරයේ තියෙන ශාකයේ මඩ සහිත පස්සේ තමයි තියෙන්නේ. මේකේ තියෙන මුල් වලට අපි කියන වායු දර මුල් කියලා. වායු දර මුල්. නැත්නම් අපි මේකට ශ්වසන මුල් කියලා කියනවා. හුස්ම ගන්නවා කියන තමයි මේක තියෙන්නේ. ශ්වසන මුල් කියලා කියන්නේ. ඒ වායු දර මුල් නැත්නම් ශ්වසන මුල් කියලා කියනවා. මේකේ ශාකයේ තියෙන්නේ නිකන් මෙන්න මේක. මේකේ තියෙන ශාකය නම් මේකේ පොළවන මේ මුල මෙහෙම උඩට ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට මුල උඩට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේවට තමයි අපි කියන්නේ වායු දර මුල් නැත්නම් ශ්වසන මුල් කියලා. ඉතින් කිවල වගේ කඩොල් ශාකවල මෙන්න මේ වගේ වායු දර මුල් තමයි ශ්වසන මුල් කියන ඒවා තියෙනවා. එතකොට මේවා වැදගත් වෙන්නේ මොකටද? මේවා වැදගත් වෙන්නේ වායු ගෝලය සමග වායු හුවමාරු කරන්න. මේ කිවල ශාකයේ තියෙන වායු දර මුල් නැත්නම් ශ්වසන මුල් කියන වැදගත් වෙන්නේ වායු ගෝලය සමග වායු හුවමාරු කරන්න තමයි ඒක වැදගත් වෙන්නේ. එතකොට ඒක ගන්න බෑ. මෙතන අපිට කියන්නේ වායු ගෝලය සමග වායු හුවමාරු නෙමෙයි නැත්නම් වාතයේ අවශෝෂණය කරන්න තමයි මේක වැදගත් වෙන්නේ. මෙතන අපිට කියන්නේ වායු ගෝලයේ ජල වාෂ්ප අවශෝෂණය කිරීම කියලා. ඒක වෙනස්. වායු ගෝලයේ ජල වාෂ්ප අවශෝෂණයක තියෙන වායව මුල්. මේ වායව මුල් කියනවා තියෙනවා ඕකිඩ් කියන ශාකය. මේ වායව මුල් කියනවා තියෙනවා ඕකිඩ් කියන ශාකය. මේ ඕකිඩ් ශාකයේ තියෙන වායව මුල් තමයි වායු ගෝලය සමග ජල වාෂ්ප. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන හැටගත් වෙන ඕකිඩ් ශාකයේ තියෙන වායව මුල් කියන එක. නැතු වායු දර මුල් නෙමෙයි. මෙහා කරන්නේ වායු දර නැත්නම් ශ්වසන මුල් කරන්නේ වායු ගෝලය සමග වායු හුවමාරු නැත්නම් වාත අවශෝෂණය. ඕකිඩ් වල තියෙන වායව මුල් තමයි වායු ගෝලය සමග ජල වාෂ්ප අවශෝෂණය කියන සිද්ධ වෙන්නේ. වායු ගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කරන්නේ වායව මුල් ඕකිඩ් වල තියෙන. එහෙනම් මේක උත්තරේ වායු ගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කියන සිද්ධ කරන්නේ ඕකිඩ් වල තියෙන වායව මුල්. ඕකිඩ් තමයි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ උත්තරය අංක 4. අංක 4 තමයි උත්තරේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක ජලය තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම ජල සංරක්ෂණය සහ නව ශාක බිහි කිරීම සිදු කළ හැකි ශාක පත්‍රය මොකක්ද කියලා අහන්නේ. ඒත් අපි දන්නවා කෝමාවිකා ගත්තාම පොඩි මාංශල ගතියක් තියෙනවා පොඩ්ඩක් මේ වතුර වගේ. ඒ කියන්නේ ජලය සංචිත කරලා තියෙන මොකද ජල සංරක්ෂණයට තමයි එහෙම කරලා තියෙන්නේ කෝමාවිකා හරියට. හැබැයි නව ශාක බිහි කිරීම ශාක පත්‍ර වලින් වෙන්නේ නැහැ කෝමාවිකා වල. ඒක වැරදි. ඒ නිසා ඒ උත්තරය ගන්න බෑ. ඊළඟ අපි තුන්වෙනි උත්තරය බලමු. ඒතර ඉඟු තමයි දීලා තියෙන්නේ. ඉඟු තුන්වෙනි උත්තරයට දීලා තියෙන්නේ. ඉඟු ගත්තාම ජලය සංරක්ෂණය කරන කතාවක් අදාළ වෙන්නේ. ඒකට අදාළ වෙනවා නව ශාක බිහි කිරීම. ඉඟු වල තියෙන භූගත කඳක්. අපි හිතනවා
කඳ තියෙන්න ඕනේ භූගත වායවනේ අපි කියන උඩ තියෙනවා නම් පසෙන් උඩ නම් ඒකට කියන්නේ වායව කොටස. පසෙන් යට තියෙනවා නම් ඒකට කියනවා භූගත කොටස. පොළොව යට කියන එක. එතකොට භූගතව තියෙන පුළුවන් මුල විතරක් නෙමෙයි භූගතව කඳක් තියෙන්න පුළුවන්. ඉඟු වල භූගත කඳක් තමයි තියෙන්නේ. පොළොවෙන් යට තියෙන කඳක් තියෙන්නේ. කඳ තියෙන පොළොවෙන් උඩ නෙමෙයි පොළොවෙන් යට. නිසා මේ ඉඟු වලනේ භූගත කඳ ගත්තාම මේ ඉඟු වල තියෙන භූගත කඳ ඉඟු ගත්තාම ඉඟු වල තියෙන භූගත කඳ. භූගත කඳ තමයි ඉඟු වල තියෙන්නේ. භූගත කඳ. මේක වැදගත් වෙනවා මොකටද? ආහාර සංචිත කරන්න. ඉඟු වල තියෙන භූගත කඳේ ආහාර සංචිත කරන්නේ භූගත කඳේ. පොළොවෙන් යට තියෙන භූගත කඳේ. එනවා කාලතරණයට කියන අහිතකර කාලවලදී නොනැසී ඉන්න මේක වැදගත් වෙනවා. අහිතකර කාලවලදී ආරක්ෂා වෙන්න මේ භූගත කඳ වැදගත්. ඒ වගේම මේ භූගත කඳ වැදගත් වෙනවා මොකටද? නවශාක බිහි කරන්න. නවශාක බිහි කිරීමට වැදගත් වෙනවා. භූගත කඳෙන් තමයි නවශාක ඇති වෙන්නේ. නවශාක බිහි වෙන්නේ භූගත කඳෙන්. එතකොට ඉඟු වල තියෙන භූගත කඳක් පොළොවෙන් එන කඳක්. ඒක ආහාර සංචිත කරන්න කාලතරණයට නවශාක බිහි කරන්න වැදගත්. එතකොට හරිය නවශාක බිහි කරන්න වැදගත් භූගත කඳෙන් තමයි වෙන්නේ. ඒක පත්‍ර වලින් නෙවෙයි. ඒ නිසා භූගත කඳෙන් නෙවෙයි පත්‍ර වලින් නෙවෙයි නේද? ඒක වැරදි. ජල සංරක්ෂණ කතාව මේකට දාලා වෙන්නේ නැහැ. ඉඟු වල ගොටුකොළ වල තියෙන දාවක කඳක්. ගොටුකොළ කියලා කියන්නේ දාවක කඳක් තමයි ගොටුකොළ වල තියෙන්නේ. ගොටුකොළ වල තියෙන දාවක කඳක්. දාවක කඳක් කියනවා දින දිගේ යන කඳක් තමයි ගොටුකොළ වල තියෙන්නේ. ඒ වෙලෙන් තමයි ඒගොල්ලන්ගේ නවශාක බිහිවීම සිද්ධ වෙන්නේ. ගොටුකොළ වල නවශාක බිහි වෙන්නේ දාවක කඳක් තමයි ගොටුකොළ වල තියෙන්නේ. ඒ වෙලෙන් තමයි නවශාක බිහිවීම සිද්ධ වෙන්නේ. ඒකේ තියෙන කඳක්. එතකොට ඒකෙනුත් දාවක කඳක් වලින් තමයි නවශාක බිහි වෙන්නේ. නතු පත්‍ර වලින් නෙවෙයි. එතකොට අපි ගත්තොත් උත්තරේ මේක අක්කපාන දෙවෙනි උත්තරේ තමයි මේකේ උත්තරේ. අක්කපාන ගත්තාම අක්කපාන ශාකය ගන්නවා. පොතෝසේ දාලා තිබ්බාම අක්කපාන ශාක පත්‍රයක් ඒකේ මුල් ඇති වෙනවා. සුදු පාට නිකන් මුල් ඇති වෙනවා අක්කපාන ශාක පත්‍රය. මේ වගේ සුදු පාට නිකන් මුල් ඇති වෙන්න ගන්නවා මේ ශාක පත්‍රය ඔය වගේ තැන් වලින්. මේ සුදු පාට මුල් ඇති වෙන්න ගන්නවා පොතෝසේ ටික කාලයක් දාලා තිබ්බා. ඒතර මේවා ගත්තාම මේවට අපි කියනවා මොන මුල් කියලා? ආගන්තුක මුල් කියලා. මේ අක්කපාන ශාකයේ තියෙන මුල් වලට අපි කියනවා ආගන්තුක මුල් කියලා තමයි අපි මේවට කියන්නේ ආගන්තුක මුල්. එතකොට මේ ශාක පත්‍රයේ තියෙන මේ මුල් ඇතිවීම නිසා මේ වෙලෙන් තමයි නවශාක බිහිවීම සිද්ධ වෙන්නේ. අක්කපාන ශාක පත්‍රයේ මුල් ඇති වෙනවා ශාක පත්‍රයෙන්. ඒ වෙලෙන් තමයි නවශාක බිහිවීම සිද්ධ වෙන්නේ. මේ මුල් වලට කියන්නේ ආගන්තුක මුල් කියලා. එතකොට ජල සංරක්ෂණය කියන උතන නවශාක බිහි වෙන ශාක පත්‍රයෙන් හරි. එතකොට ජල සංරක්ෂණය අක්කපාන ශාකය ගත්තාම ඒකත් හරි. මොකද අක්කපාන ශාකයෙන් නිකන් කොහොමද එක වගේ තරම් ජලය සංචිත කරලා තියෙනවා. නමුත් මේකේ ශාක පත්‍රය මේ පොඩි ගහම ඇතුලේ වතුර තියෙනවා. ඒ කියන්නේ ජලය සංරක්ෂණය කරන්න ජලය සංචිත කරලා තියෙනවා. නිසා අක්කපාන ශාකයෙන් ජලය සංරක්ෂණය කරන එකට ගන්න පුළුවන්. ඒ ජලය සංරක්ෂණයත් කරන වගේම ශාක පත්‍රයෙන් තමයි නව ශාක බිහි වෙන්නේ. නිසා උත්තරය අංක 2. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 2. අක්කපාන කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගත්තාම ප්‍රශ්න අංක 4 කියන්නේ වායව කඳේ ආහාර තැන්පත් කර ඇති ශාකයක්. අපි කිව්වා වායව කඳ කියන්නේ මොකක්ද කියලා. වායව කියලා කියන්නේ පොළොවෙන් උඩ තියෙන කොටස. පොළොවෙන් උඩ තියෙන කොටස අපි කියන්නේ වායව කොටස. පොළොවෙන් යට තියෙන කොටස අපි කියන්නේ භූගත කොටස. එතකොට වායව කඳනේ. ඉතින් පොළොවෙන් උඩ තියෙන කඳේ ආහාර තැන්පත් කරලා තියෙන කවුද කියලා යහන්නේ. පොළොවෙන් යට නෙමෙයි පොළොවෙන් උඩ තියෙන කඳේ ආහාර තැන්පත් කරලා තියෙන කවුද? අපි දන්නවා වායව කඳේ ආහාර තැන්පත් කරන අය තමයි කඳ ආහාර තැන්පත් කරන අය. වායව කඳේ ආහාර තැන්පත් කරනවා. කවුද? වායව කඳේ ආහාර තැන්පත් කරන්නේ උක්. උක් ගත්තාම වායව කඳේ ආහාර තැන්පත් කරනවා. කිතුල් වායව කඳේ ආහාර තැන්පත් කරනවා. මේ අපි උක් කියලා කන්නේ කඳ. පොළොවෙන් උඩ තියෙන වායව කඳ. කඳ තමයි අපි මේ උක් කියලා කන්නේ. උක් කිතුල් වගේ ශාකවල වායව කඳේ. පොළොවෙන් උඩ තියෙන කඳේ තමයි ආහාර තැන්පත් කරලා තියෙන්නේ. ඒත් කෙලින්ම පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඊපස්සේ කෙසෙල් ගත්තාම අපි මොටියන් වගේ ප්‍රචාරණය වෙන එක. හරි ඒක මම බදාලා නැහැ. කැරට් ගත්තාම අපිට ගන්න පුළුවන්. කැරට් වල මුදුන් මුල තමයි අපි ආහාරයට ගන්න ඔය. පොළොවෙන් යට තියෙන මුදුන් මුල තමයි මේ ආහාරයට අපි ගන්න. එතකොට කැරට් කියලා කියන්නේ මුදුන් මුල ආහාරයට ගන්න එක. කැරට් ගත්තාම මුදුන් මුල තමයි අපි ආහාරයට ගන්න. මුදුන් මුලේ තමයි ආහාර සංජිත කරලා තියෙන්නේ. මුදුන් මුලේ ආහාර සංජිත කරලා තියෙනවා. මුදුන් මුලේ ආහාර සංජිත කරනවා මොකද්ද? කවුද? කැරට්. මුදුන් මුලේ ආහාර සංජිත කරන කෙනෙකුට උදාහරණයක් තමයි කැරට් කියලා කියන්නේ. මේ මුදුන් මුලේ තමයි ආහාර සංජිත කරන්නේ. මුදුන් මුල තමයි අපි කන්නේ කැරට් කියලා. ඊට පස්සේ අවතාපල් ගත්තාම අවතාපලු ඉඟුරු වගේ නිකන්. අවතාපලු ඉඟුරු වගේ. මුදුන් මුලේ නෙමෙයි ඒක. භූගත කඳේ තමයි ආහාර තැන්පත් කරලා තියෙන්නේ. අවතාපල් ගත්තාම භූගත කඳේ. අවතාපල් විදියා ගමු මෙතන අවතාපල් කියලා. අවතාපල් ගත්තාම භූගත කඳේ තමයි ආහාර තැන්පත් කරලා තියෙන්නේ අවතාපල් වල. භූගත කඳ.
කියන ඉඟුගෝල අපි කතා කළේ භූගත කඳ කියලා. අන්නේ භූගත කඳේ තමයි අහක තැන්පත් කරලා තියෙන ආතාවල් වල. ආතාවල් ගත්තාම භූගත කඳේ තමයි අහක තැන්පත් කරලා තියෙන්නේ. භූගත කඳ. පොළොවෙන් යට තියෙන කඳේ තමයි අහක තැන්පත් කරලා තියෙන ආතාවල් වල ඉඟුගෝල භූගත කඳ. පොළොවෙන් යට තියෙන කඳේ තමයි අහක තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේක කියන්නේ වායෝ කඳ කියන පොළොවෙන් උඩ තියෙන කඳේ. පොළොවෙන් උඩ තියෙන කඳේ අහක තැන්පත් කරලා තියෙන්නේ. මෙන්න මේ අපි කතා කරන කුක් කිතුල් වගේ ශාක තමයි මේක ලිපිට ගන්න වෙන්නේ. උත්තරය අංක 1. හතරවෙනි ප්‍රශ්නේ උත්තරය අංක 1. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ ගන්නවා. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ අරිය සංවේදයක් සහ දීපාශික සංවේදයක් තියෙන්නේ මොන සතුන්ගේද කියලා පිළිවෙලින්. මුලින්ම අරිය එන්න ඕනේ, දෙවෙනි එක තමයි දීපාශික. අරිය සංවේදයක් තියෙන සත්තු ගත්තොත් අරිය සංවේදයක් තියෙන කවුද? දීපාශික සංවේදයක් තියෙන කවුද කියලා යනවා. අරිය සංවේදය කියලා කියන්නේ දේහයේ මධ්‍ය ලක්ෂ්‍යහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. දේහයේ මධ්‍ය ලක්ෂ්‍යහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙනවා නම් අරිය සංවේදය. උදාහරණයක් විදිහට අපි නිකන් මතක කරගන්න අපි භූතයක් ගත්තොත් මේක වෙන්නන්නේ. භූතයක තියෙන මධ්‍ය ලක්ෂ්‍යයක්. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදුවොත් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නේ මධ්‍ය ලක්ෂ්‍යහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. නේ මධ්‍ය ලක්ෂ්‍යහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙන. එහෙනම් අරිය සංවේදය කියන්නේ මේ වගේ එක භූතයක් වගේ කුළුවට ගන්න. මධ්‍ය ලක්ෂ්‍ය යන ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදෙන. දීපාශික සංවේදය කියන්නේ මිනිසාරනේ. මධ්‍ය අක්ෂය හරහා සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදෙනවා. මධ්‍ය අක්ෂය හරහා සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ දෙක නිකන් එක වගේ මෙහෙම එක මතක තියන්න පුළුවන්. මධ්‍ය අක්ෂය යන මධ්‍යක්ෂය හා සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදෙනවා. අද දීපාශික සංවේදය කියන්නේ මධ්‍යක්ෂය හා සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අන්න ඒකට කියන දීපාශික සංවේදය කියලා. එතකොට අරිය සංවේදය පෙන්වන අයට උදාහරණ විදිහට අපි දන්නවා අරිය සංවේදය පෙන්වන්නේ එක කාණ්ඩයක් පෙන්වනවා. අරිය සංවේදය තමයි නිඩාරියා. නිඩාරියා කාණ්ඩය තමයි මේ අරිය සංවේදය පෙන්වන්නේ. ඊටකෝ කාණ්ඩ සියල්ලම වගේ දීපාශික සංවේදය තමයි පෙන්වන්නේ. මේ නිඩාරියා කියන කාණ්ඩය තමයි සාමාන්‍යයෙන් අරිය සංවිධිය කියනක පෙන්වන්නේ. අරිය සංවිධිය කියනක සාමාන්‍යයෙන් පෙන්වන්නේ නිඩාරියා කියන කාණ්ඩය. ඊටකෝ කාණ්ඩ වල ඉන්න සතුන් ඔක්කොම වගේ ද්විපාර්ශ්වික ආත්මපෝඩ මුලස්ක වගේ ගත්තා ඔක්කොම දීපාර්ශ්වික සංවිධිය වගේ තමයි පෙන්වන්නේ. එතකොට අපිට මේ උත්තර වලින් ගත්තොත් හයිඩ්‍රා මුහුදු මල මේ ඔක්කොම එන්නේ නිඩාරියා කාණ්ඩයට. හයිඩ්‍රා ගත්තත් නිඩාරියාවේ, මුහුදු මල ගත්තත් නිඩාරියාවේ විදිහටයි අපි ගන්න. ඉතින් ඒක දෙන්නම අරිය සංවිධිය පෙන්වන අය. ඒක ගන්න බෑ. ගෝනුස්ස සහ මුහුදු මල. අපි දන්න ගෝනුස්ස කියලා කියන ආත්‍රපෝඩා. ඒ නිඩාරියාවේ නෙමෙයි. නේද ගෝනුස්ස කියන්නේ දීපාර්ශ්වික සංවිධිය. ගෝනුස්ස කියලා කියන ආත්‍රපෝඩාවේ කිය දීපාර්ශ්වික සංවිධිය තමයි පෙන්වන්නේ. එතකොට මුහුදු මල ගත්තම අපි කිව්වා යා අරිය සංවිධිය පෙන්වනවා. නමුත් දැන් මේක වෙලා දෙන්නේ මුලින්ම ගෝනුස්සන් දීලා. يعني දීපාර්ශ්වික සංවිධිය තියෙන කෙනා මුලින් දීලා දෙවෙනියට අරිය සංවිධිය තියෙන කෙනා දීලා. එහෙම බෑ අපි ප්‍රශ්නේ මුලින්ම අරිය සංවිධිය දෙවෙනියට දීපාර්ශ්වික සංවිධිය. එහෙනම් ඒ උත්තරය ගන්න බෑ. ඊට පස්සේ ලොඩිය සහ ඉස්ස ගත්තම ලොඩිය කියලා කියන්නේ සමහර අය අහලා තියෙනවා ලොඩිය. ලොඩිය කියලා කියන්නේ ජෙලිෆිෂ්ම තමයි. ලොඩිය කියලා කියන්නේ ජෙලිෆිෂ්ම තමයි. මේ ලොඩිය කියලා කියන්නේ ජෙලිෆිෂ් කියන තවත් නමක් තමයි ලොඩිය කියලා කියන්නේ. ඒතර ලොඩිය කියලා කියන්නේ නිඩාරියාවේ. ඉස්ස කියලා කියන්නේ ඊළඟට ඉස්ස කියලා කියන්නේ ආත්‍රපෝඩාවේ. ගෝනුස්සට ආත්‍රපෝඩාගේ කාණ්ඩේ තමයි ඉස්ස වැඩෙන්නේ. ඉස්ස කියලා කියන්නේ ආත්‍රපෝඩාවේ නිසා යව දීපාර්ශ්වික සංවිධිය තියෙන කෙනෙක් විතර ගන්න පුළුවන්. ලොඩිය කියන්නේ ජෙලිෆිෂ් ඉන්න යව අරිය සංවිධිය තියෙන කෙනෙක් විතර ගන්න පුළුවන්. දැන් නිඩාරියා කාණ්ඩේ ලොඩිය මුලින්ම දීලා තියෙන යාවේ සංවේදයේ දෙවනියට දීපාර්ශ්වික සංවේදයේ ඉතින් ඉස්සව දීලා තියෙනවා. එහෙනම් ඒ උත්තරය අපිට ගන්න පුළුවන්. මුහුදු මල සහ ලොඩිය කියන දෙන්නම අරිය සංවේදයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ නිඩාරියා කාණ්ඩේ. දැන් උත්තරය කෙලින්ම අපිට ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3. ලොඩිය සහ ඉස්ස. ලොඩිය අරිය සංවේදය, ඉස්ස ආත්‍රපෝඩාවේ දීපාර්ශ්වික සංවේදය. ඊට පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3. ඊට පස්සේ අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ ආලෝකන්වීක්ෂණ ලිත ප්‍රශ්නයක්. ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කරන බැරි කවුද? ඉතින් අපි දන්නවා අපි කතා කරන අයගෙන් ආලෝකන්වීක්ෂණ බැක්ටීරියා, දිලීග, මේකේ තියෙන කොටොසෝවාන් වගේ අය ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බැරි වෛරස් ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බෑ. ඒගොල්ලෝ නිරීක්ෂණය කරන්න වෙන්නේ අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය කියන එක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය කියලා කියනවා. ඒ නිසා උත්තරය අංක 4 6 වෙනි ප්‍රශ්නෙට වෛරස් තමයි ගන්න වෙන්නේ. ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බැරි සුදු ජීව විදියට. ඊට බුහුගා සහ මෙඩුසා කියන ආකාර දෙකකින් මොන සත්ත්ව කාණ්ඩේ දානවා. බුහුගා කියලා සත්ත්ව කාණ්ඩයක් අහලා බුහුගා කියලා වර්ගයක්
තියෙනවා සහ මෙඩුසා කියලා වර්ගයක් තියෙන මොන කාණ්ඩයද? බුහුබා සහ මෙඩුසා කියන ස්වරූප දෙක තියෙන්නේ මොන සත්ත්ව කාණ්ඩද කියලා අහනවා. බුහුබා කියලා කියන්නේ ඔත් ජීවීන්. ඔත් කියලා කියන්නේ සංචරණය කළ නොහැකි ජීවීන්ට තමයි අපි ඔත් ජීවීන් කියලා කියන්නේ. සංචරණය කරන්න බෑ කියන්නේ තනින් තැනට යන්න බෑ. ජීවීන් තමයි හැබැයි තනින් තැනට යන්න බෑ. ඔත් ජීවීන් කියලා කියන බුහුබා. මෙඩුසා කියලා කියන්නේ සංචරණය කරන්න පුළුවන් සාමාන්‍ය විදියට තනින් තැනට යන්න පුළුවන් සංචරණය කළ හැකි ජීවීන් තමයි සාමාන්‍ය විදියට මෙඩුසා කියලා කියන්නේ. එතකොට මේ බුහුබා සහ මෙඩුසා කියන ආකාර දෙක තියෙන කාලය කියලා යන්නේ මොන සත්ත්ව කාණ්ඩද කියලා යන්නේ. දැන් මේ බුහුබා සහ මෙඩුසා කියන ආකාර දෙක තියෙන්නේ මොකේද? නිඩාවියා කියන සත්ත්ව කාණ්ඩය. අපි ආවේ සම්මතයක් තියෙන නිඩාවියා කියලා කිව්වේ. අන්නේ නිඩාවියා කියන සත්ත්ව කාණ්ඩය තමයි මේ කියන බුහුබා සහ මෙඩුසා කියන ආකාර දෙක තියෙන්නේ. බුහුබා කියන සංචරණය කරන්න බැරි අය ජීවීන්, මෙඩුසා කියන සංචරණය කරන්න පුළුවන්. නිඩාවියා කියන සත්ත්ව කාණ්ඩය තමයි ඔය කියන වර්ග දෙක තියෙන්නේ. එහෙනම් උත්තරය 2. 7 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 2. ඊට 8 වෙනි ප්‍රශ්නේ ගත්තාම මේ කියන්නේ සුද්ධ ජීවීන්ගෙන් සිදුවන අහිතකර. ඒ කියන්නේ අහිතකර බලපෑමක් කොන කියන්නේ හොඳ නැති බලපෑම මොකක්ද කියලා යන්නේ. මැරුණු ශාඛා වලින් පළවෙනි උත්තරය කියන්නේ මැරුණු ශාඛා සත්ත්ව කොට සියෝජනය කරනවා. ඒ මැරුණු ශාඛා සතුන් ගන්න විකම් ශාඛා සතුන් වෙන පණ තියෙනන්නේ මැරිච්ච. ඒ මැරුණු මේ පොළවේ එක් රැස් වෙන එක නවත්තන්න මේ සුද්ධ ජීවීන් වැඩගත් වෙනවා. වියෝජනය කරලා දෙනවා. මැරුණු ශාඛා මැරුණු සත්ත්ව කොටස් කොහොම වියෝජනය කරන නිසා පොළොව එකතු වෙන්නේ නැහැ. ඒක හොඳ වැඩක්. ඒක හිතගන්න දෙයක්. එහෙනම් සුද්ධ ජීවීන් යොදා ගැනීම මගින් පලිබෝධ පාලනය වේ. විතන්නක විතන් වල වගාවන් වල පලිබෝධ ඉන්නේ. ඒතකොට ඒගොල්ලන් විනාශ කරන්න ඒ පලිබෝධ පාලනය කරන සුද්ධ ජීවීන් අපිට යොදා ගන්න පුළුවන්. ඒක හොඳ වැඩක්. නැත්නම් වගාහානි වෙනවා. ඒකෝට සුද්ධ ජීවීන් දැන් එක පාලනය කරන්න පුළුවන්. ඒක හොඳ වැඩක්. වේග විහාර නිෂ්පාදනයේදී අපි සුද්ධ ජීවීන් භාවිත කරනවා. ඒ වේග විහාර නිෂ්පාදන පාන් වගේ වහදන්න සුද්ධ ජීවීන් අදගත් වෙනවා. ඒකත් හොඳ වැඩක්. ඊට පස්සේ අජීවී පුෂ්ඨ මත දිලීක වර්ධනය වීම. අජීවී පුෂ්ඨයක් තියෙනවා. මේක දිලීක වර්ධනය වීම නිසා ආහතික හානි වෙනවා. ඒතර ආහතික හානි වෙනවා කියන එකම තේනවා. ඒක හානියක් වෙන්නේ. ඒක හොඳ නැති දෙයක්. ඒ නිසා සුද්ධ ජීවීන් සිදුවන අහිතක බලපෑමක් වෙනවා කියන්නේ අජීවී පුෂ්ඨ මත දිලීක වර්ධනය වීම ආහතික හානි සිදුවීම කියන එක ගන්න පුළුවන්. උත්තරය අංක 7. 8 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 7. ඊටසේ 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ ශීතකරණයක තබනලා ආහාර මත සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන සාධක දෙක මොකක්ද කියලා. ශීතකරණයක අපි ආහාර දීීමෙන් සුද්ධ ජීවීන් එන්නේ නැති වෙනවලු ශීතකරණය ආහාර තිබ්බා. ඇයි එහෙම වෙන්නේ? සුද්ධ ජීවීන්ව පාලනය කරන සාධක දෙකක්. මේකදී මේ පාලනය කරනවලු සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරනවලු සාධක දෙකක්. මේ ශීතකරණය ආහාර දීීමෙන් වෙනවලු. ඒ ශීතකරණය අපි ආහාර තිබ්බාම සාධක දෙකක් පාලනය වෙනවලු සුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. එක සාධකයක් තමයි මොකද්ද? තෙතමනය කියන එක පාලනය වෙනවා. ශීතකරණයක තවනලා දාවද සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන සාධක දෙකක් තියෙන එකක් තමයි ශීතකරණය ආහාර තිබ්බාම තෙතමනය කියන එක පාලනය වෙනවා. අනිත් එක තමයි මොකද්ද? උෂ්ණත්වය. උෂ්ණත්වය සහ තෙතමනය කියන දෙකම පාලනය වෙනවා අපි ශීතකරණයක ආහාර තිබ්බොත්. ශීතකරණයක ආහාර තිබ්බොත් සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන සාධක දෙකක් මේකෙදි පාලනය කරන්නේ තමයි තෙතමනය සහ උෂ්ණත්වය. තෙතමනය සහ උෂ්ණත්වය. එතකොට 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. තෙතමනය සහ උෂ්ණත්වය තමයි ශීතකරණයක තබනලා දාවද සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන සාධක දෙක. උත්තරය 4. 10 වෙනි ප්‍රශ්නය ගත්තම 10 වෙනි ප්‍රශ්නේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සෑදියාවේ මූලද්‍රව්‍ය වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ සංයෝගයක්. සංයෝග දන්නවා අපි මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝග හැදෙන්නේ. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුවක්. ඒතකොට ඒක හැදෙන්නේ මොන මූලද්‍රව්‍ය එකතු වෙලාද කියලා යහන. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තාම නමින්ම තේරෙනවා කාබන්. කාබන් කියන මූලද්‍රව්‍ය එහෙනම් මේකේ තියෙනවා. ඒක ටිකක් අපිට හිතා ගන්න අමාරුයි මොකක්ද කියලා. එතකොට උත්තර ටික බැලුවොත් අපි දන්නවා පළවෙනි උත්තරේ කාබන් තියෙනවා, දෙවෙනි උත්තරේ කාබන් තියෙනවා, තුන්වෙනි උත්තරේ කාබන් නැහැ. නම් ඒක වෙන්න බෑ. හතරවෙනි උත්තරේ කාබන් නැහැ. ඒක වෙන්නත් බෑ. එතකොට 3 සහ 4 උත්තර දෙක අපිට අයින් කරලා ගන්න. උත්තර දෙකක් අතර අපිට අවුලදී. ඒ නිසා 50% සම්භාවිතාවක් තියෙනවා මේක හරියන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් සෑදියේදී මූලද්‍රව්‍ය වෙන අපිට එක්ක පළවෙනි උත්තරේ එක්ක දෙවෙනි උත්තරේ. මේකේ පළවෙනි උත්තරේ දෙවෙනි දෙකේම කාබන් තියෙනවා. ඊළඟට අපිට හොයාගන්න ඩයොක්සයිඩ්. ඩයො කියලා කියන්නේ ඩයි කියන එක. ඩයි කියන්නේ දෙකයි. ඔක්සයිඩ් ඩයොක්සයිඩ් මේක සංදි කරලා වෙන්නේ ඩයොක්සයිඩ්. ඔක්සයිඩ් කියලා කියන්නේ ඔක්සිජන්. ඒතකොට අනිවාර්යෙන් මේක කියන ඔක්සිජන් තියෙනවා. ඩයි ඩයොක්සයිඩ් කියන්නේ ඩයිඔක්සිජන්. ඔක්සිජන් දෙකක් තියෙනවා. කියන ඔක්සිජන් මේකේ තියෙනවා. එහෙනම් කාබන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තමයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න වැදගත් වෙන මූලද්‍රව්‍ය දෙක. කාබන් ඩයොක්සයිඩ් හැදෙලා තියෙන්නේ කාබන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙක එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් උත්තරය අංක 2. කාබන් සහ ඔක්සිජන්. ඒක තමයි ඊළඟ ගන්න වෙන්නේ. නැත්නම් ඉතින් පොඩක් කඩපාඩම් කරන්න වෙනවා. මොකද සංකේත බාහිර කරලා දැම්ම කරන්නේ නැහැ ඕවා. අපිට මේක පාඩම් කරගන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් සහ ඔක්සිජන් භාවිත වෙනවා. කියන මොළවල භාවිත වෙනවා. උත්තරය අංක 2. ඊට පස්සේ 11 ගත්තාම යම් ද්‍රවයක ඒකක පරිමාවක ස්කන්ධය හඳුන්වනවා. ඒකක පරිමාවක ස්කන්ධය.
ඒකක පරිමාවක ස්කන්ධය. මේ කාටද මෙහෙම කිව්වම හිතෙන්නේ නැති වෙනවා. මොකද මේ ඒකක පරිමාවක ස්කන්ධය. අපි දන්නවා ඒකක පරිමාවක ස්කන්ධය කියනවා අර ඝනත්වය. ස්කන්ධයේ බෙදීම පරිමාව. බලන්න. කාටද මෙහෙම ඒකක පරිමාවක ස්කන්ධය කියන එකපාරට මතක් වෙන්නේ නැත්නම් ඝනත්වය කියලා නිකන් සමීකරණේ දැම්මම ඕන කෙනෙක්ට දෙනවා ඝනත්වය කියන්නේ ඕන වෙන දන්නවා ඝනත්වය සමානයි. කටපාඩම් කරනවා මේ සමීකරණ ඝනත්වය සමානයි. ස්කන්ධයේ බෙදීම පරිමාව කියනවා. මෙහෙම කිව්වම ඝනත්වය මොකක්ද කියලා දන්නවා සමීකරණයෙන් දන්නවා. ස්කන්ධයේ බෙදීම පරිමාව ඝනත්වය. හැබැයි මෙහෙම දුන්නාම ඒකක පරිමාව ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ඝනත්වය කියලා. ඒතර අපි මේකේ ඒසියාවේ මතක තියාගන්න ක්‍රමයක් තමයි ඒකක පරිමාව ස්කන්ධය කියනවාම අපි තේරුම් ගන්න ඕනේ වගේකදී ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධය උඩින් ලියලා යටින් පරිමාව ලියනවා. ඒකක පරිමාව ස්කන්ධය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධයේ බෙදීම. ඔය වගේම එකක් තමයි අපි හිතමු වේගය ඒකක කාලයකදී ගමන් කරන දුර. ඒකක කාලයකදී ගමන් කරන දුර. දැන් වේගය කිව්වම දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. සමීකරණය දන්නවා. හැබැයි මෙහෙම කිව්වම දන්නේ නැහැ. ඒකක කාලයකදී ගමන් කරන දුර කිව්වා. ඒකක කාලයකදී ගමන් කරන දුර. එහෙනම් මෙහෙම ගන්න. දුර බෙදීම කාලය. දැන් මේක ඒකක පරිමාව ස්කන්ධය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. ඒකක කාලයකදී ගමන් කරන දුර කියන්නේ දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. කොහොමද තමයි ගන්න. එතකොට මෙතනදී උත්තරය වෙන්නේ ඒකක පරිමාව ස්කන්ධය කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. ඒ කියන්නේ මොකද්ද? ඝනත්වය කියන එක තමයි මේකෙදි උත්තර වෙන්නේ. ඝනත්වය තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒක පරිමාව ස්කන්ධය. ස්කන්ධ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. එතකොට 11 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2. ඊට පස්සේ පහත දැක්වෙන ද්‍රව්‍ය අතරින් 12 වෙනි ප්‍රශ්නේ කියන්නේ පහත දැක්වෙන ද්‍රව්‍ය අතරින් මූල ද්‍රව්‍යයක් සහ සංයෝගයක් වෙන්නේ. සංයෝග කියලා කියන්නේ මූල ද්‍රව්‍ය එකතු වෙලා හැදෙන එකක් නේ සංයෝග. ඒතර මූල ද්‍රව්‍ය ගත්තාම මූල ද්‍රව්‍ය විදිහට අපි මේකෙදි ගන්න බලමු මොනවද කියලා. නියත සංයෝග කියන මූල ද්‍රව්‍ය කියලා ගන්නවා. ඒතර මූල ද්‍රව්‍ය ගත්තාම මේ විදිහේ සංයෝග. ඒ සංයෝග එකතු වෙලා මූල ද්‍රව්‍ය හැදෙනවා. එතකොට සංයෝග හැදෙන්නේ මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වෙලා තමයි සංයෝග හැදෙන්නේ. මූල ද්‍රව්‍ය ගත්තාම ඒකට නියත සංයෝගයක් තියෙනවා මූල ද්‍රව්‍ය කියන්නේ. එතකොට සල්ෆර් ගත්තාම සල්ෆර් කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක්. අපි සල්ෆර් ගත්තොත් සල්ෆර් කියලා කියන්නේ මූල ද්‍රව්‍ය. සංයෝගයේදී පොඩක් බලා ගන්නම් වෙනවා. සල්ෆර් කියලා කියන්නේ මූල ද්‍රව්‍ය. සංයෝගයක් තමයි ජලය. ජලය කියලා කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකට එකතු වෙලා තමයි ජලය හැදෙන්නේ. ජලය ගත්තම ජලය හැදෙන්නේ මොන එකතු වෙලාද? මෙතන මොකද කියන්නේ? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා තමයි ජලය හැදෙන්නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකට එකතු වෙලා ජලය හැදෙනවා. හයිඩ්‍රජන් ඔක්සිජන් එකට එකතු වෙලා තමයි ජලය කියන එක හැදෙන්නේ. ඒක සංයෝගයක් ජලය කියන්නේ. එතකොට පළවෙනි උත්තරේ උත්තරේ තියෙනවා මූල ද්‍රව්‍යයක් සංයෝගයක්. සල්ෆර් මූල ද්‍රව්‍යය ජලය සංයෝගය. පළවෙනි උත්තරේ තමයි උත්තරේ. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1. අනිත් ටිකක් බැලුවොත් ඇමෝනියා සහ ජලය. ජලය සංයෝගයක්. ඇමෝනියා කියලා කියන්නේ සංයෝගයක්. ඇමෝනියා කියන එක හැදෙන්නේ මොන එකද උලාද? ඇමෝනියා කියන එක හැදෙන්නේ මොන එකද උලාද? ඇමෝනියා කියලා කියන්නේ සංයෝගයක්. ඇමෝනියා කියන එක හැදෙන්නේ හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. හයිඩ්‍රජන් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා. හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි ඇමෝනියා හැදෙන්නේ. ඇමෝනියා කියන්නේ සංයෝගයක්. එතකොට ඊළඟ එක තමයි ලුණු සහ ජලය. ජලය කියන්නේ සංයෝගයක්, ලුණු කියන්නේ සංයෝගයක්. ලුණු කියලා කියන්නේ මේ සංයෝගයෙන් විදියට ලුණු කියලා කියන්නේ මොකක්ද? හොඳටම දන්නනේ ලුණු කියනවා අපි ලුණු වලට විද්‍යාත්මක නාමය විදිහට කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. ලුණු වලට අපි විද්‍යාත්මක නාමය කියන්නේ මොකක්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේකේ සෝඩියම් කියන මූලද්‍රව්‍යය තියෙනවා. ක්ලෝරීන් තියෙනවා. ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරීන්. සෝඩියම් කියන එක තියෙනවා මේකේ. අනිත් එක ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා මේක හැදලා තියෙන්නේ. සෝඩියම් සහ ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා. ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ සෝඩියම් සහ ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි ලුණු කියන එක හැදෙන්නේ. ලුණු කියන්නේ සංයෝගයක්. ලුණු කියන්නේ සංයෝගයක්. ඊට පස්සේ මේ දෙකම එතකොට සංයෝග. සල්ෆර් සහ කාබන්. කාබන් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. කාබන් කියලා කියන්නේ අලෝහමීය මූලද්‍රව්‍යයක්. අලෝහමීය මූලද්‍රව්‍යය තමයි කාබන් කියලා කියන්නේ. ඒත් සල්ෆර් සහ කාබන් දෙකම එතන උත්තරට ගන්න බෑ. ඒක දෙකම මූලද්‍රව්‍ය. එහෙනම් උත්තරය අංක 1 සල්ෆර් සහ ජලය.
මූලික ලෝකයක් සංයෝගය. හරිද? දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වලදී නම් මතකයෙන් තියාගන්න කොට විද්‍යාඥයෝනේ ඉතින් මොනවා ලියා ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් වලට කියන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. සෝඩියම් සහ ක්ලෝරින් වලින් තමයි ඒක හැදෙන්නේ. ඒක සංයෝගය. ඊළඟ එක තමයි ඒතර 12 වෙනි ප්‍රශ්නෙට උත්තර යන්නේ ඒක. 13 වෙනි ප්‍රශ්නේ ගත්තම 13 වෙනි ප්‍රශ්නේ කියන්නේ ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගැනීමට යොදාගත හැකි භෞතික ගුණය. ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගන්න අපි දන්නවා. ඝනත්වය කියන එක අපිට ගන්න පුළුවන් ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගන්න. ඊට පස්සේ තාපාංකය කියන එක ගන්න පුළුවන් ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගන්න. ද්‍රවාංකය කියන එක ගන්න පුළුවන් අපිට ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගන්න. ඒතර මේවෙන් අපිට පෙන්නනවා අපි මේවෙන් ප්‍රැක්ටිකල් කරන තාපාංකයට ද්‍රවාංකයට ඝනත්වයට ද්‍රවයක සංශුද්ධතාවය හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඝනත්වය ගත්තාම නියතාවයක් කිසියම් ද්‍රවයකට නියත ඝනත්වය කියලා එකක් තියෙනවා. කිසියම් ද්‍රවයකට නියත තාපාංකයක් තියෙනවා. කිසියම් ද්‍රවයකට නියත ද්‍රවාංකයක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට සංශුද්ධතාවය හොයාගන්න ද්‍රවයක. ඒ නිසා මෙතන හරිය ද්‍රවයක සංශුද්ධතාවය හඳුනා ගැනීමට යොදාගත හැකි භෞතික ගුණය අපිට ගන්න පුළුවන් මෙතන තියෙන උත්තර වලින් තාපාංකය, වහනය, සම්නයනය, සප්‍රසාරණය කියන තාපාංකය කියන අපිට ගන්න පුළුවන්. ඒත් මේ තුන තමයි සාමාන්‍ය ද්‍රවයක සංශුද්ධතාවය හොයාගන්න අපිට ගන්න පුළුවන්. ඝනත්වය, තාපාංකය, ද්‍රවාංකය. කිසියම් ද්‍රවයක් සංශුද්ධයි නම් ඒ ද්‍රවයට නියත ඝනත්වයක්, ඒ ද්‍රවයට නියත තාපාංකයක්, ඒ ද්‍රවයට නියත ද්‍රවාංකයක් තියෙනවනේ කිසියම් ද්‍රවයක් සංශුද්ධයි. එහෙනම් අපිට උත්තරේ 13ට 1 කියලා ගන්න පුළුවන්. තාපාංකය තමයි උත්තරේ. 14 වෙනි එක කියන්නේ සල්ෆර් කැබැල්ලක් රෙදි උහයකට දමා ගන්න. 14 වෙනි ප්‍රශ්නය ගත්තාම සල්ෆර් කැබැල්ලක් රෙදි උහයකට දමා මිටියකින් තැලූ විට කැබලි වලට කැඩුනලු. එම නිරීක්ෂණය කරන සල්ෆර් අපි දන්නවා මේ උත්තරවල දීලා තියෙනවා තන්්‍යතාවය. තන්්‍යතාවය කියන්නේ මොකද? තන්නේ කියලා කියන්නේ. තන්නේ කියලා කියන්නේ අපි මෙහෙම මේ බලයක් යොදලා අදින්න පුළුවන්. බලයක් යොදලා දැන් කම්බියක් වගේ එකක් තියෙනවා. කම්බියක් වගේ මෙහෙම අදින්න පුළුවන්. දැන් බලයක් යොදලා කම්බියක් වගේ මෙහෙම අදින්න පුළුවන් නම් ඒකට අපි කියන්නේ තන්්‍යතාවය කියලා. බලයක් යොදු විට කම්බියක්සේ ඇදිය හැකි නම් අපි ඒකට කියනවා තන්්‍යතාවය කියලා. ආහන්නතාවය කියලා කියන්නේ මොකද්ද? ආහන්නතාවය කියලා කියන්නේ මිටියකින් තැලුව විට මිටියකින් ගැසුවහම තැලෙනවා. කුඩු වෙන්නේ මිටියකින් ගැහුවම තැලෙනවා නම් අපි ඒකට කියන්නේ ආහන්නතාවය. මිටියෙන් ගැහුවාම තැලෙනවා නම් කුඩු වෙන්නේ නැහැ, තැලෙනවා විතරයි. ඒකට අපි කියන්නේ ආහන්නතාවය. තන්්‍යතාවය කියලා කියන්නේ කම්බියක් විදිහට අදින්න පුළුවන්. බලයක් විතර කම්බියක් වගේ අදින්න පුළුවන්. හරි. ඒක තන්්‍යතාවය. එතකොට කම්බියක්සේ ඇදිය හැකි. ඇදිය හැකි. තන්්‍යතාවය. ආහන්නතාවය කියලා කියන්නේ මිටියකින් ගැසූ විට කුඩු වෙන්නේ තැලේ. මිටියකින් ගැහුවාම තැලෙනවා නම් අපි ඒකට කියනවා ආහන්නතාවය කියලා. ඊළඟ තමයි බංගුක බව. බංගුක බව හොඳටම උදාහරණය තමයි බංගුකතාවයට උදාහරණය තමයි වීදුරු. කුඩු වෙනවා. අපි මිටියකින් ගැහුවාම කුඩු වෙනවා කියලා කිව්වතන. මේක තැලෙනවා. මේක කුඩු වෙලාම යනවා. මේක කුඩු වෙන්නේ තැලෙනවා කියලා මේක කුඩු වෙනවා. බංගුකයි කියලා කියන්නේ මිටියකින් වගේ වෙනවා කුඩු වෙලා යනවා. බලයක් යදුවා කැඩිලාම යනවා. වීදුරු වගේ උදාහරණයක් ගන්න පුළුවන්. කුඩු වෙනවා නම් අපි ඒකට කියන්නේ බංගුකයි කියලා. වීදුරු ගත්තාම බංගුකයි. දැන් මේක උත්තරේ මේ ප්‍රශ්නේ අහන සල්ෆර් කැබල්ලක් මිටියෙන් ගහම කුඩු වෙනවා කියනවා. එහෙනම් බංගුක තමයි උත්තරය. බංගුකතාවය තමයි උත්තර අංක 3. ඊළඟ තව එකක් වෙන කියන ප්‍රශ්නේ උත්තරය මේ 4 වෙනි උත්තරේ පත්‍යස්ථාව. පත්‍යස්ථ වෙන්නේ කොහොමද? රබර් පටි ගත්තාම පත්‍යස්ථයි. රබර් පටි ගත්තාම පත්‍යස්ථයි. අපි දන්නවා පත්‍යස්ථයි කියලා කියන්නේ මෙහෙම ඇද්දාම මෙහෙම මෙහෙම ඇදෙනවා. බලයක් එදුවම ඇදෙනවා. ඇදලා බලය අතේ බලය අයින් ගව ගමන් නැත මුල් තත්ත්වය නෑ. බලයක් යොද මෙහෙම අදින්න පුළුවන්. බලය කෙලින් අත කරපු ගමන් මොකද බලය අයින් කරපු ගමන් ආයි නැවත මුල් තත්ත්වයට එනවා. දැන් තන්්‍යතාවය දුන්නේ මොකද? කම්බියක් වගේ අදින්න පුළුවන්. බලයක් යොද කම්බියක් වගේ අදින්න පුළුවන්. හැබැයි මුල් තත්ත්වයට ආයෙන්නේ නෑ. කම්බිය ඇද්දට පස්සේ අත ගියාම මුල් තත්ත්වයට එන්නේ නෑනේ. ඒක තමයි කියන්නේ තන්්‍යතාවය. පත්‍යස්ථාවය කියලා කියන්නේ බලයක් යොදලා ඇද්දට පස්සේ ආයි බලය අයින් කරපු ගමන් නැවත මුල් තත්ත්වයට වෙනවා. බලයක් යදුවාට පස්සේ අදින්න පුළුවන්. ඇදලා ආයි බලය ඉවත් කරලා පස්සේ නැවත මුල් තත්ත්වයට එනවා. ඒකට අපි කියනවා පත්‍යස්ථාව කියලා. මේකේ මුල් තත්ත්වයට එන්නේ නැහැ, ඇදිලම දෙනවා. මේකේ බලය අයින් කරපු ගමන් නැවත මුල් තත්ත්වයට එනවා. ඒක තමයි පත්‍යස්ථාව. රබර් වටි උදාහරණයක් ගන්න පුළුවන්. එතන මේකේ උත්තරේ බංගුකයි කියන එක. කුඩු වෙන්නේ බලයක් යොදලා කඩලා දාන්න පුළුවන් වෙන්නේ බංගුකතාවය කියලා ඒකට කියන්නේ. උත්තරය අංක 3. 14 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 3. ඊට පස්සේ අපි ගත්තාම 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ
ඉහළ ඝනත්ව සහිත පදාර්ථ අවස්ථාවන්. ඉහළ ඝනත්වයක් තියෙන්නේ කොහොමද? අපි දන්නවා පදාර්ථය කියලා කියන්නේ අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය. ශක්තියින් කියලා කියන්නේ පදාර්ථයේ මේ ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ අවකාශී ඉඩක් ගන්නෙ නැහැ. ස්කන්ධෙකුත් නැහැ. එතකොට ඝන ද්‍රව වායු ගත්තාම අපි දන්නවා ඒක තමයි පදාර්ථයේ අවස්ථාව තුන. ඒතර වායු වල ඝනත්වයක් ඇත නැති තරම්. ඝන මේ සහ ද්‍රව වල තමයි ඉහළ ඝනත්වයක් තියෙන නිසා ඔය උත්තරය ගන්න වෙන්නේ ඝන සහ ද්‍රව වල තමයි ඉහළ ඝනත්වයක් තියෙන. උත්තරයංග 3. 15 උත්තරයංග 3. ඊට පස්සේ නියත සංයුතියක් රහිත ද්‍රවයක්. නියත සංයුතියක් නැහැ. යකඩ, වාතය, මැග්නීසියම්, හයිඩ්‍රජන් කියන උත්තර ටික තමයි තියෙන්නේ. අපි දන්නවා යකඩ කියලා කියන්නේ යකඩ කියලා කියන්නේ මොකද්ද? යකඩ කියන්නේ මූල ද්‍රව්‍ය. නියත සංයුතියක් තියෙනවා මූල ද්‍රව්‍ය. මැග්නීසියම් කියන්නේ මූල ද්‍රව්‍ය. නියත සංයුතියක් තියෙනවා. හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය. නියත සංයුතියක් තියෙනවා. වාතය ගත්තාම විවිධ වායුන් තියෙනවා. ඒතර ඒ වායුන්ගේ සංයුතිය විවිධ වෙනස් වෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වායුව පාට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඔක්සිජන් වායුව අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. නියත සංයුතියක් නැහැ. වාතය කියන එක නියත සංයුතියක් නැහැ. මූල ද්‍රව්‍ය නියත සංයුතියක් තියෙනවා. මේසයි උත්තර තුනම ඉන්න ගන්න පුළුවන්. වාතය තමයි ගන්න වෙන්නේ. නියත සංයුතියක් නැහැ. සැකින් සැරේගේ සංයුතිය වෙනස් වෙනවා. උත්තරය අංක 2. 16 උත්තරය අංක 2. 14 කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන පත්‍රයක දල භූසරණ පහන් දැක්කන ඔයලා තියෙනවා. එතකොට 17 වෙනි ප්‍රශ්නේ ගත්තාම ඒ කියන්නේ A සහ B වලින් මොකක්ද දෙන්නේ කියන්නේ කියලා. මෙහෙම ශාක පත්‍රයක් දීලා තියෙනවා. ඒක මෙහෙම අටුව දීලා ඉන්නවා. මෙහෙම ගත්තාම මේ ශාක පත්‍රය මෙන්න මෙතනට එහෙම එකක් ගහලා B කියලා පෙන්නලා තියෙනවා. මෙතනට ගහලා A කියලා පෙන්නලා තියෙනවා. අපි දන්නවා දැන් ශාකයක් ගත්තාම ඒ ශාකයේ මෙන්න ශාකයන්ද මේ ශාකේ මෙහෙම කඳ තියෙනවා. මෙහෙම අතු තියෙනවා. මේ අතට සම්බන්ධ වෙලා තියෙන කොටසනේ නටුව ගත්තාම එතකොට ජලය ගත්තාම මුල් වලින් ජලය වා ගන්නවා. එතකොට මේ ජලය හොම කඳ දිගේ ඇවිල්ලා මේ නටු වලින් හොම ගිහලා ශාක පත්‍රයේ තියෙන නටු ඔස්සේ ජලය ශාක පත්‍රයට ඇතුල් වෙනවා. මේ නටු ඔස්සේ තමයි මේ ශාක පත්‍රයට ජලය ඇතුල් වෙන්නේ. එහෙනම් මේ A කියලා කියන්නේ ඒ වගේම ජලය වෙන්න පුළුවන්. ජලය වෙන්න පුළුවන්. පොළවෙන් වා ගන්න ජලය ටික පොළවේ තියෙන පස්සෙන් වා ගන්න ජලය ටික මුල් ඔස්සේ කඳ ඔස්සේ ඔහොම ඇවිල්ලා මෙහෙම ශාකයි පත්‍රයට ඇතුල් වෙනවා. මේ නටුව ඔස්සේ තමයි ශාක පත්‍රයට ඇතුල් වෙන්නේ. ඒතකොට මේ ජලය කියන එක ගන්න පුළුවන්. මේ A කියන එකට. B කියන එකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. මොකද්ද? පිටතින් ගන්න දෙන්නේ. මේක උත්තරයකට තියෙන හරි තත්ත්වයට. පළවෙනි උත්තරේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගන්න පිටතින් ශාක පත්‍රය තමයි ගන්න. හරි තත්ත්වයට ගත්තොත් ශාක පත්‍රය තුල තියෙන දෙයක්. ඒකයි පිටින් ගන්න දෙයක් නෑ. ශාක පත්‍රය තුල තියෙන හරිත ලව කියන ව්‍යුහය. ඒ හරිත ලව කියන ව්‍යුහය තුල තමයි ඔය හරිතක් පද කියන එක තියෙන්නේ. ඒකට ඒක තියෙන ශාක පත්‍රය තුල තියෙන මේ හරිත ලව කියන එක. ඒකයි පිටතින් ගන්න දෙයක් නෙමෙයි හරිතක් පද කියලා කියන්නේ. ඒක හරිත ලව තුල තියෙන දෙයක්. ඒ නිසා පිටින් ගන්න දෙයක් නෑ. දැන් මේක පෙන්නලා තියෙනවා පිටින් ඊතලයක් දාන්න. ඒ කියන්නේ B කියන එක නා පිටින් ගන්න කමක් හරි ශාක පත්‍රයට. එහෙනම් මේක මොකද්ද? උත්තර වලට අනුව කාබන් ඩයොක්සයිඩ් ගන්න ඕනේ. ශාක පත්‍රය තමයි ඒක ගන්න. ශාක පත්‍රය ගන්න එක පිටින්. ඒක කාබන් ඩයොක්සයිඩ් වෙන්න ඕනේ ඕක. ඕක කාබන් ඩයොක්සයිඩ් වෙනවා. නටුවෙන් ගන්න නැහැ කාබන් ඩයොක්සයිඩ්. මුල් වලින් ඕම ඇවිල්ලා වතුරෙන් ඇවිල්ලා මුල් වලින් ඇවිල්ලා කඳෙන් ඇවිල්ලා ජලය තමයි මෙහෙම නටුව ඔස්සේ එන්නේ. ඒතර වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගන්න නම් නටුවෙන් ගන්න නැහැ. ශාක පත්‍රය තමයි ගන්න පූටිකා ඔස්සේ. පූටිකා ඔස්සේ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් ගන්න. ඒ නිසා ශාක පත්‍රය පිටින් ගන්න දෙයක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් B කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගන්න ඕනේ. සමාගය හරිතප්පද කියලා ගන්න පුළුවන්. නමුත් ඒකේ හරිතප්පද ගන්න බෑ. ඒක පිටින් ගන්න දෙයක් නෙවෙයි. ඒක ශාක පත්‍රයේ තුලම තියෙන දෙයක්. ශාක පත්‍රයේ තුල තියෙන හරිතලව තුල තියෙන දෙයක් තමයි හරිතප්පද. ඒ නිසා මේක උත්තරේ ගන්න වෙන්නේ A කියන තැනට ජලය, B කියන තැනට කාබන් ඩයොක්සයිඩ්. උත්තරය අංක 2. උත්තරය අංක 2. 17 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 2. ඊට පස්සේ අපි ගත්තාම 18 වෙනි ප්‍රශ්නේ ගත්තාම 18 වෙනි ප්‍රශ්නේ කියන්නේ ජලය සහ ලුණු සමාන පරිමාණක ස්කන්ධය ගැන. ජලය සහ ලුණු සමාන පරිමාණ. ජලය ගන්නවා ඊට පස්සේ ලුණු ගන්න. සමාන පරිමාණක ස්කන්ධය. සමාන පරිමාණ ගන්න කියන්නේ දිය කරලා තියෙන ජලයයි ලුණු. අපි දන්නවා අපි මේ පරීක්ෂණය කරලා තියෙනවා කරදිය මිලිදිය කතාව. කියන්නේ අපි මේකෙන් මිලිලීටර් 25ක් ගත්තා කියලා සමාන පරිමාණ ගන්න. මේකෙන් උත් ගන්න මිලිලීටර් 25ක්. ඒතර අපිට දෙන්න පුළුවන් මිලිලීටර් 25 මේකෙන් උත් ගත්තා මිලිලීටර් 25 මේකෙන් උත් ගත්තා සමාන පරිමාණ සමාන ස්කන්ධ තියෙනවා කියලා. නෑ වැරදි. එහෙම වෙන්නේ නෑ. අපි ඔය ටික එක්කලා කරදිය ජලය අපි ගන්නවා. කරදිය ජලී ස්කන්ධය අපි මනලා බැලුවා සමාන පරිමාණයක් අරගෙන මිලිදිය ජලයේ ස්කන්ධයක සමාන පරිමාණයක් තමයි බැලුවේ. ස්කන්ධය වැඩි ගාගෙන කරදිය ජලය. හේතුව තමයි කරදිය ජලය මොනවද කියන්නේ? ලුණු තියෙනවා. කරදිය ජලයේ ලුණු තියෙනවා. ඒ නිසා සමාන පරිමාණයක් ගත්තට සමාන පරිමාණයේ සමාන ස්කන්ධයක් නෑ. හේතුව කරදිය ජලයේ ලුණු තියෙන නිසා මේ ලුණු තියෙන කරදිය ජලයේ ස්කන්ධය වැඩි. මිගදී ජලයේ ස්කන්ධයේ ලුණු තියෙන ඉතාම ස්වල්ප ප්‍රමාණය. ඒ නිසා මිගදී ජලයේ ස්කන්ධය අඩුයි. සමාන පරිමාණ ගත්තට ස්කන්ධ සමාන නෑ. කරදිය ජලයේ ස්කන්ධය වැඩි. මිගදී ජලයේ ස්කන්ධය අඩුයි. එතකොට අපි ගත්තොත් කරදිය ජලයේ තමයි ස්කන්ධය වැඩි වෙන්නේ.
කකදී ජලයේ ස්කන්ධය වැඩි. ඊට පස්සේ මිහිදිය ජලය ගත්තම මිහිදිය ජලය තමයි ස්කන්ධය අඩු. මිහිදිය ජලය තමයි ස්කන්ධය අඩු. මැද තියෙන්නේ කවුද? QD. QD තමයි ස්කන්ධයෙන් මැද දිවන්නේ තියෙන්නේ මැදස්ත. ඔය QD කියලා කියන්නේ කකදිය සහ මිහිදිය කියන දෙකම එකතු වෙනවා QD කියන්නේ. ඒ නිසා කකදිය වලට වඩා ස්කන්ධය අඩුයි. හැබැයි මිහිදිය වලට වඩා ස්කන්ධය වැඩි. ඒතර කකදිය ජලයේ ස්කන්ධය වැඩිමයි ලුණු තියෙන හින්දා QD ඊට පස්සේ ස්කන්ධය ඊට වඩා ටිකක් අඩුයි. මොකද ලුණු ටිකක් අඩු වෙලා අය කකදියට වඩා ලුණු අඩුයි. මිහිදිය එක දැනෙන්නේ එකතු වෙනවා කියන්නේ. මිහිදිය ගත්තම ලුණු තියෙන ඉතාලම ස්වල්ප ප්‍රමාණය. ඒ නිසා මිහිදිය තමයි අඩුම ස්කන්ධයක් තියෙන්නේ. ඒ නිසා අපි මේකෙදි කතා කරන්නේ අන්නේ සංකල්පය ගැන කතා කරන්නේ. ලුණු සහිත නැත්නම් ලුණු සහිත ජලයේ ස්කන්ධය වැඩි, සාමාන්‍ය ජලයේ ස්කන්ධය අඩුයි. සමාන පරිමාණ ගත්තා. ඒ නිසා මේකෙදි අපි කියන්නේ ලුණු වල ස්කන්ධය වැඩි, ජලයේ ස්කන්ධය අඩුයි. ඒ තියවිය ගන්න මේ කතාව. අන්න එහෙම මතක් වෙන්න මතක්. හරිද? ඊට පස්සේ උත්තරය අංක 4 18 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 4. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් සන්නායක අලෝහය නේද කවුද? අපි දන්නවා විද්‍යුත් සන්නායනය කරන සාමාන්‍ය ලෝහ. විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය කියලා කියන්නේ සාමාන්‍ය ලෝහ. වෙන්නේ ලෝහනේ සාමාන්‍ය. හැබැයි අලෝහයක් විද්‍යුත් සන්නායනය කරන අවස්ථාවක් තියෙනවා. අලෝහයක් විද්‍යුත් සන්නායනය කරන අවස්ථාවක් තියෙනවා. අපෙන් අහන්නේ විද්‍යුත් සන්නායනය කරන අලෝහය කවුද කියලා. අලෝහය. අපි හොඳටම දන්න කෙනෙක් ඉන්නවා විද්‍යුත් සන්නායනය කරන්න පුළුවන්. අලෝහයක් අපි දන්න කෙනෙක් ඉන්නවා කවුද? අපි ගත්තොත් ඊයම් කියලා කියන්නේ ලෝහයක් විද්‍යුත් සන්නායනය කරනවා. අපෙන් අහන්නේ අලෝහය ඒක ගන්න බෑ. විද්‍යුත් සන්නායනය කරන අලෝහයක් විතර සල්ෆර් ගන්න බෑ. සල්ෆර් කියන්නේ අලෝහයක් තමයි. හැබැයි යාට විද්‍යුත් සන්නායනය කරන්න බෑ. සාමාන්‍ය අලෝහ විද්‍යුත් සන්නායනය කරන්නේ නැහැ. ලෝහ තමයි විද්‍යුත් සන්නායනය කරන්නේ. රසදී කියන්නේ ලෝහයක්. ද්‍රව තත්ත්වයේ තියෙන ලෝහයක්. ඒක රසදී විද්‍යුත් සන්නායනය කරනවා. හැබැයි ලෝහයක් කියන්නේ. අපෙන් අහන්නේ අලෝහය. කාබන් තමයි විද්‍යුත් සන්නායනය කරන අලෝහය. සාමාන්‍යයෙන් අලෝහ විද්‍යුත් සන්නායනය කරන්නේ නැහැ. නමුත් කාබන් වල විවිධ ස්වරූප තියෙනවා. ඒ කියන්නේ මිනිරන් කියන ස්වරූපය. අපේ පැන්සල් වල තියෙන මිනිරන් කියන ස්වරූපය කාබන් වල තියෙන. එයාට විද්‍යුත් සන්නායනය කරන්න පුළුවන්. අලෝහයක් වුණොත් විද්‍යුත් සන්නායනය කරනවා. උත්තරය අංක 1. 19 වෙනි උත්තරය අංක 1. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ ගත්තාම 20 වෙනි ප්‍රශ්නේ කියන්නේ පත්ව වින්‍යාසයක් දීලා මේ මොන පත්ව වින්‍යාසයේ තියෙන මේ මොන ශාකයේද කියලා අහනවා. ඒ පත්ව වින්‍යාසය වල වෙන්නන්නේ මෙන්න මෙහෙම එකක්. කොහොම ගිහිල්ලා මේ පත්ව හතරක් වෙනවම තියෙනවා වලයක් වගේ. ඒ වලයක් වගේ දෙන්නේ මොනවා මේ තියෙන මොන පත්ව වින්‍යාසයේ මේ මොන ශාකය කියලා යන්නේ. දැන් පේරවල ගත්තාම පත්ව වින්‍යාසය කොහොමද? පේරවල පත්ව වින්‍යාසය තියෙන මෙන්න මෙහෙම. පේරවල තියෙන්නේ පත්ව යුගල වශයෙන්නේ. පත්ව යුගල වශයෙන් දෙපසට. පත්ව යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. පත්ව තියෙන යුගල දෙක ගානේ තියෙන. යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. ප්‍රතිවිරුද්ධ දිශාවට. ප්‍රතිවිරුද්ධ දිශාවට. පත්ව යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. මෙහා මේ පැත්තට මෙහා මේ පැත්තට යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන මේ තියෙන පේරවල. ඊට පස්සේ ඊළඟට අපිට උත්තර දෙලා තියෙන කුක්කත්තන. කුක්කත්තන වල තියෙන්නේ මෙන්න මෙහෙම පත්ව වින්‍යාසය. කියන්නේ පත්ව 3ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වලයක් විදියට. පත්ව 3ක් හෝ 4ක් වෙන්න පුළුවන්. දෙකක් වලයක් විදියට තියෙන්නේ නැහැ. වලයක් විදියට එන්න නම් මෙහෙම කවුමක් වගේ වලයක් එන්නේ. 3ක්වත් අඩුම තමයි ඉන්නවා. 3ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. පත්ව 3ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වලයක් විදියට තියෙනවා නම් මේකට අපි කියන්නේ කුක්කත්තන වගේ ශාකවල තියෙන මොනවද? ඒ කුක්කත්තන වල තියෙන්නේ මේක. කුක්කත්තන වල තියෙන්නේ පත්ව දෙකක් වලයක් විදියට එන්නේ. පත්ව 3ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. ඒ කුක්කත්තන වල තියෙන්නේ. ඊටසේ කටුවන වල ගත්තාම කටුවන වල තියෙන්නේ ශාක කන්ද දෙපස මාගුවෙන් මාගුවට. කාකන්ද දෙපස මාගුවෙන් මාගුවට. මෙයා මෙතන නම් මෙයා මෙතන. මෙයා මෙතන උනොත් මේ පේර වගේ වෙනවා. එහෙම නෙමෙයි. ශාක කන්ද දෙපස මාගුවෙන් මාගුවට. මෙයා මෙතන නම් මෙයා මෙතන. මෙයා මෙතන නම් මෙයා මේ හැපි. මෙයා මෙතන නම් මෙයා මේ හැපි. ශාක කන්ද දෙපස මාගුවෙන් මාගුවට. ඒ තියෙන්නේ කටු අනෝද වල. කටු අනෝද වල තියෙන්නේ මෙහෙම. ඊළඟ එක්කෙනා කවුද? කුප්පමේනිය. කුප්පමේනිය කොහොමද තියෙන්නේ? කුප්පමේනිය තියෙන්නේ මෙන්න මේ කටු අනෝද දින විදිහටම. කුප්පමේනිය තියෙන්නේ මේ කටු අනෝද දින විදිහට ශාක කන්ද දෙපස මාගුවෙන් මාගුවට තමයි කුප්පමේනිය වල පත්ව වින්‍යාසය එන්නේ. එතකොට මේකට උත්තරේ මේ වගේ තියෙන කවුද? මෙන්න මෙයා. එහෙනම් කවුද? කුක්කත්තන තමයි මේකට උත්තරේ. කුක්කත්තන මල මුකුලේ වගේ තමයි කුක්කත්තන තමයි මේකට උත්තරේ. මේ විදිහට තියෙනවා. මේ රූපේ විතරයි මේ වගේ එකක් එන මේ වගේ තියෙන කුක්කත්තන. උත්තරය අංක 2. විස්තර උත්තරය අංක 2. ඒතරයි මේ පත්ව වින්‍යාසය කියලා මෙහෙම තියෙනයි ශාක මෙහෙම මේ විදිහට පත්ව වින්‍යාසයක් කියලා පවත්වගෙන යන්නේ. ඒකට හේතුව තමයි ශාක ප්‍රභාව සංශ්ලේෂණය කරනවා නම් සූර්යාලෝකය අනිවාර්යෙන් ඕන. දැන් සූර්යාලෝකයේ උපරිම කාර්යක්ෂමතාවයකින් ලබා ගන්න. හොඳට සූර්යාලෝකය ලබා ගන්න තමයි ශාක පත්ව මේ විදිහට හැඩ ගැසිලා තියෙන්නේ. මේ ශාක කඳ වටා
විවිධ හැඩ වලට පිහිටලා තියෙනවා. ශාක කඳවටා විවිධාකාරයෙන් ඉන්නද මෙයා මේ විදිහට ඉන්නවා මෙයා මේ විදිහට මේගොල්ලෝ මේ විදිහට මෙහෙම ඉන්නේ. උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න කාර්යක්ෂම සූර්යාලෝකය ලබා ගන්න තමයි ශාක කඳවටා මේ විදිහට විවිධාකාර වලින් ඉන්නේ. ඔකට තමයි අපි කියන්නේ පත්ක වින්‍යාසය කියලා. උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න එහෙම ශාක පත්ක මොන පත්ක වින්‍යාසයක් පෙන්වන්නේ කඳවටා ඔය විදිහට ඉන්නේ. අපි තව එකක් කතා කරනවා මේ සර්පිලාකාර වින් එකක්. අපි කැන්ද වගේ ශාකයක් ගත්තාම සර්පිලාකාර වින්. ඒකත් අපි කතා කරමු මේ කියුවේ කැන්ද වගේ ශාකයක් ගත්තොත් මෙහෙම නිකන් සර්පිලයක් වගේ වුණ සර්පිලාකාර තමයි මෙහෙම නෙමෙයි සර්පිලාකාර වගේ තමයි පත්ක පිහිටලා තියෙන්නේ. පත්ක පිහිටලා තියෙන්නේ නිකන් සර්පිලයක් වගේ. කැන්ද වගේ ශාක තමයි ඒකට දාන්නේ. සර්පිලාකාර කඳ වටා පිහිටලා තියෙනවා නම් කැන්ද වගේ ශාකයක් ගන්න පුළුවන්. සර්පිලාකාරව තමයි කඳ වටා පත්ක පිහිටලා තියෙන්නේ. කැන්ද කියන ශාකය ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදියට. ඔය මතක තියාගන්න. දැන් මේකට උත්තරයන්ක දෙක. ඉතින් පස්සේ උත්තරයන්ක දෙක. ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්න ගත්තා මේකේදී කියන්නේ ද්‍රවාංකය. ද්‍රවයක ද්‍රවාංකය සෙවීමේදී ලැබෙන නිරීක්ෂණ. ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණතාවයෙන් ද්‍රවාංකය කියන්නේ ඝනය ද්‍රවය බවට පත් වෙන උෂ්ණතාවයෙන් ද්‍රවාංකය කියලා කියනවා. ඝනය ද්‍රවය වෙන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය. එතකොට මේක කියනවා ඝනය ද්‍රවය බවට පත් වේ. හරියටම අපි ඝනය ද්‍රවය බවට පත් වෙන එක තමයි ද්‍රවාංකය කියන්නේ. ද්‍රවාංකය කියන්නේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. මොතන නැවදී. අපි ප්‍රැක්ටිකල් එක මේකදී කරනවා. මෙහෙම ජල බඳුනක් අරගෙන මේකට පරීක්ෂණයක් දාලා ඒක ඇතුලේ අයිස් කැට ටිකක් දාලා මේක රත් කරනවා. හරිද? එතන මේක රත් කිරීමක් කරනවා. එතන අපිට හිතෙන්න පුළුවන් මේක රත් කරනවානේ. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ නේද? උෂ්ණත්වය වැඩි වෙන්නේ මේ රත් කරන උෂ්ණත්වය වැඩි වෙන්නේ වැරදි. උෂ්ණත්වය වැඩි වීමක් වෙන්නේ රත් කරනකොට ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ බීකරය තුළ තියෙන ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේක රත් වෙද්දී. හැබැයි මේ අයිස් කැටවල උෂ්ණත්වය සෙල්සියස් සංකේත බිඳුව උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. කියන අයිස් කැට සම්පූර්ණයෙන්ම ද්‍රව වෙනතෝ. එන ඝනයේ ද්‍රවය බවට පත් වෙන තුරුම උෂ්ණත්වය නියතව තියෙනවා. ඒ කියන්නේ ද්‍රවාංකයේදී උෂ්ණත්වය නියතයි. ද්‍රවාංකයේදී උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය වෙනසක් වෙන්නේ. කාටද හිතෙන්න පුළුවන් අපි මේ රත් කරන නිසා උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වය නියතයි. මේ ජලයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. මේ ජල බඳුනේ උෂ්ණත්වය වෙන්නේ වැඩි වෙන්න ඕනේ මොකද රත් කරනවා. මේ අයිස් කැටවල උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. අයිස් කැට තමයි ඝන. එයා තමයි ද්‍රව බවට පත් වෙන්නේ. ඒක ද්‍රවාංකය කියන්නේ ඒක. ඒ නිසා අයිස් කැටවල උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ උෂ්ණත්වයේ නියතවම තියෙනවා. උෂ්ණත්වයේ නියතවම තියෙනවා. ඒක මතක තියාගන්න. ඒ නිසා ද්‍රවාංකයේ උෂ්ණත්වය වැඩි වීමක් වෙන්නේ නැහැ. ද්‍රවාංකයේ උෂ්ණත්වය නියතව තියෙනවා. ඒතර ඝනයක් ද්‍රවයක් වෙන එක ද්‍රවාංකයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙයි වැරදි. උෂ්ණත්වයේ වෙනසක් සිදු නොවි නියතව පවතී. හරියටම ඒ සහ සී උත්තරයන්ක 3. 21 ප්‍රශ්නෙට උත්තරයන්ක 3. ඊට පස්සේ 22 රසදී උෂ්ණත්ව මාන ද්‍රවයක් ලෙස යොදා ගනී. රසදිය පිළිබඳ ශිෂ්‍යයෙක් කළ ප්‍රකාශ කිරීමේ පහදයි. රසදිය කියලා කියන්නේ ලෝහය. රසදිය කියන්නේ මූලික ලෝහය. ලෝහය. ද්‍රව තත්ත්වයේ තියෙන ලෝහය. ද්‍රවයක් විදිහට තියෙන ලෝහය. මෙයා මූලික ලෝහය. රසදිය කියන්නේ මූලික ලෝහය. ඒක අනිවාර්යයෙන්ම මෙයා සංශුද්ධ වෙන්න ඕනේ. එක් සංඝටකකින් තමයි හැදිලා තියෙන්නේ. සංශුද්ධ රසදිය. ඒක හරියටම සංශුද්ධ ද්‍රවයක්. ද්‍රවයයි. හරි සංශුද්ධ ද්‍රවයක් තමයි මෙයා. සංශුද්ධයි ද්‍රවයක්. සංශුද්ධ මූලික ද්‍රවය කියලා කියන්නේ සංශුද්ධයි. සංශුද්ධයි ද්‍රවයක්. හරි. අලෝහමය ද්‍රවයක් නේ ලෝහයක්. අසදී කියන්නේ ලෝහය. තාපය ලැබුණ විට ප්‍රසාරණය. හරි. ඒ කියන්නේ උෂ්ණත්වය මනින්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය මනින්න පුළුවන් වෙන්නේ ඒක. අපි මොකක් හරි රත් කරපු මේකට දාලා අපි උෂ්ණත්වය මානෙ එහෙම දිග්ගොත් අසදී කඳ ඉහළ නැගෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දි අසදී කඳ එන්නේ ඉහළ නැගෙන. ඒකට තමයි කියන්නේ මොකක් කියලා. ප්‍රසාරණය කියලා. ඒක තමයි කියන්නේ ප්‍රසාරණය කියලා. අපි රත් කරද්දි මේ රසදී කඳ එන්නේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ඉහළ නැගෙන. ඒකට කියන ප්‍රසාරණය කියලා. එහෙනම් තාපය ලැබුණ විට ප්‍රසාරණය මේ රත් කරනවා කියන්නේ තාපය ලැබුණ. එතකොට රසදී කඳ ඉහළ යනවා. ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දි රසදී කඳ පහළට බහිනවා. එහෙනම් ප්‍රසාරණය වෙනවා කියන එක හරියි. තාපය ලැබුණ විට ප්‍රසාරණය වෙනවා. එහෙනම් දෙවෙනි උත්තරය යටදී අලෝහය යන්නේ ලෝහය. පළවෙනි උත්තරය හරියි. සංශුද්ධ ද්‍රවය මොකද ද්‍රවය. ඒ නිසා ඒ සහ C තමයි මේකේ උත්තරේ උත්තරයන්ක 3. 22 වෙනි ප්‍රශ්නේ උත්තරයන්ක 3. ඒ සහ C. දැන් සංගීත නාද සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමක් පාදක් වෙනවා. කිසි විටක පීඩාකාරී නොවේ. සංගීත නාද හැමතිස්සෙම සාමාන්‍ය පීඩාකාරී වෙන්නේ නැහැ තමයි. නමුත් සමහර වෙලාවට සංගීත නාද උච්චතර වෙන්නේ පීඩාකාරී වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා කිසි විටක පීඩාකාරී නොවේ කියන එක වැරදි. සමහර වෙලාවට පීඩාකාරී වෙන්න පුළුවන්. ඒක වැරදි. විඥානුකූල ගෑන හෝ ඇනේවා වේ. ඔහ සංගීත නාද කියන්නේ සාමාන්‍ය විඥානුකූල ගෑන හෝ ඇනේවා තමයි සාමාන්‍යයෙන් එහෙම. ජීවයේ ගුණාත්මක බව වර්ධනයට යොදා ගන්න. ඔව් ජීවයේ ගුණාත්මක බව වර්ධනය වෙන්නේ යොදා ගන්නවා. අපි දන්න සංගීත නාද කියන්නේ වැදගත් වෙනවා. මානසිකයට වැදගත් වෙනවා. ඒකද කෝගායට මිනිස්සුන්ට වැදගත්.
මානසික සුවයක් ලබා ගන්න මේ සංගීත නාද කියන එක වැදගත් වෙන නිසා ජීවේ ගුණාත්මක බව පවදනයට මේක යොදා ගන්න නිසා B සහ C කියන උත්තර තමයි මේකෙදි ගන්න උත්තරය අංක 2 23 ප්‍රශ්නෙට උත්තරය අංක 2 එක වැරදි කිසි විටක පීඩාකාරී නොවේ කියන්නේ බෑ සමහරවිට පීඩාකාරී වෙනවා ඊළඟ එක කියන්නේ කියත් පටියක් දීලා A B යන කියත් පටියක කොටසක එහි දිග වැඩි කරමින් සෑම අවස්ථාවකම B කෙලවරකට බලයක් යෙදුව විට ඇතිවන ශබ්දය පිළිබඳ නිරකරි ප්‍රකාශය මේක ධනිය සම්බන්ධ කරන ධනිය පාඩම වෙනවා දාලා නේද එතන මේකේ ගත්තාම කවස්ථාවකදී ඔහොම ඔය මෙහෙම ඇති පොඩ්ඩක් කරන්න දෙන්න තමයි මෙහෙම තියෙනවා එක මේසය මෙහෙම මේසෙ තියෙනවා එක වෙලාවකදී මේ විදිහට තියෙනවා කියත් පටිය තව වෙලාවකදී කියත් පටිය ඔහොම තියෙනවා හරිද එතකොට A කියන්නේ මෙන්න මෙහෙම B කියන්නේ මෙතන එතකොට මෙතන කියන්නේ B වල දිග B කියලා බලයක් යෙදුව විට වෙන දෙයක් එතකොට A මෙතන B මෙතන දිග වැඩි කරනවා දිග වැඩි කරනවා කියන්නේ මෙහෙට දිග නෙමෙයි මේ පැත්තට තියෙන දිග. ඒ කියන්නේ එළියට මේ මේසය මත මේ කැලේ තියෙන. මේ ටික එළියේ තියෙන මේසෙ. මේසෙ මත මේසෙන් එළියේ තියෙන කැලේ. මේසෙන් එළියේ තියෙන කැලේ දිග වැඩි කරගෙන යනවා කියලා කියන්නේ මෙහෙම දිග වැඩි කරනවා. ඒතර මෙතන දිග ඉන්නේ වැඩි කරනවා කියලා මෙතන දිග අඩුයි දැක්ක. මතක තියාගන්න මේ දිග අඩුයි නම් ඇසෙන ශබ්දය වැඩි. දිග අඩු වෙනකොට ඇසෙන ශබ්දය වැඩි. මේ දිග වැඩි නම් අපි මෙහෙම කරලා ගැහුවාම අපි මේ තියෙන මේසෙ කියලා නම් මේ මේසේ නම් ඔක මෙහෙම තියෙද්දි මෙහෙම දක්වුවත් දැම්ම ඇසෙන ශබ්දය වැඩි මෙහෙම දක්වුවත් දැම්ම ඇසෙන ශබ්දය අඩු අඩි ගෝලවලට කරලා බලන්න පුළුවන්. එතන මේකේ දිග වැඩි කියලා කියන්නේ මේ මේසෙන් එළියේ තියෙන කොටසේ දිග වැඩි නම් ඇසෙන ශබ්දය අඩු. ඇසෙන ශබ්දය අඩු. මේසෙන් එළියේ තියෙන කොටසේ දිග අඩුයි නම් ඇසෙන ශබ්දය වැඩි. අපි එන්න දිග වැඩි කරනවා කියන්නේ වැඩි එකේ ඉඳලා එන්න මොකද වෙන්නේ? මේක අඩු වෙනවා. එන්න මේක දිග වැඩි කරනකොට ඇසෙන ශබ්දය අඩු වෙන්නේ. ඇසෙන ශබ්දය වැඩි කියලා කියන්නේ මේසෙන් එළිය කොටසේ එළියට ගිහලා තියෙන කොටසේ දිග අඩුයි නම් මේසෙන් එළියට ගිහලා තියෙන කොටසේ දිග අඩුයි නම් ඇසෙන ශබ්දය වැඩි. මේසෙන් එළියට ගිහලා තියෙන කොටසේ දිග වැඩි නම් ඇසෙන ශබ්දය අඩුයි. මේක වැඩි. එතකොට වැඩි එකේ ඉඳලා එන්න මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. මේසෙ මේක එන්න දිග වැඩි කරනවා කියලා කියන්නේ ඇසෙන ශබ්දය අඩු වෙන්නේ නැහැ. එතකොට මෙතන ඉඳලා මේ අඩු වෙන තැනට යනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම කෙලින් එළියට ගත්තොත් මේක ඇසෙන ශබ්දය මොකද වෙන්නේ? මේ දිග මේසෙ මත දැන් කැලලක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම එළියට ගන්නවා යම් අවස්ථාවක දිග වැඩි කරගෙන එළියට එනවා. ඒ වෙලාවේදී යවුවම ඇසෙන ශබ්දය නැති වෙලා යනවා. ක්‍රමයෙන් වැඩි එකකින් ඉඳලා මොකද වෙන්නේ? අඩු එකට යනවා. අඩු එකකින් ඉඳලා සම්පූර්ණයෙන්ම ආයේ නැති වෙලාම යන්න ඕනේ ශබ්දේ. මේක සම්පූර්ණයෙන් එළියට ආවට පස්සේ මේස. ඒ නිසා උත්තරේ මොකද වෙන්න ඕනේ? ශබ්දය ක්‍රමයෙන් අඩු වෙමින් ගොස් නැසී යයි. නැති වෙලාම යනවා. ක්‍රමයෙන් එන්න මේක එළියට ගන්නකොට මේක වැඩි වෙනවා. ඒ නිසා එන්න අඩු වෙනවා. අඩු වෙලා යන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම එළියටම නැති වෙලා යන්න ඕනේ ශබ්දය. ඒ නිසා උත්තරේ අංක 4. උත්තරේ අංක 4. උත්තරය අංක 4. ඊට පස්සේ 24 ප්‍රශ්න උත්තරය අංක 4. සාමාන්‍යව ධනිය සම්බන්ධ ගොඩක් ඒවා අඩු වෙනකොට වැඩි වෙනවා වැඩි වෙනකොට අඩු වෙනවා. ගොඩක් ඒවා එහෙම. සමාන වෙනස් වෙන්න පුළුවන්. ඒතර 25 කියන්නේ පදාගත පමණක් අඩංගු ඒවා. ඔය දන්නා පදාගතය කියලා කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්න දව. ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. ශක්තියෙන් තමයි අනිත් එක. ශක්තියෙන් ගත්තාම ස්කන්ධයක් නැහැ. අවකාශය ඉඩක් ගන්නෙ නැහැ. එතකොට මේකේ පදාර්ථය වෙන්නේ ඝන ද්‍රව වායු තමයි පදාර්ථයේ අවස්ථාව තමයි. එතකොට ඝන ද්‍රව වායු අවස්ථාව තියෙන්නේ පළවෙනි උත්තරේ ජලය, වාතය, දූවිලි කියලා කියන්නේ වාතය දූවිලි කියන වායු වගේ. එතකොට ජලය කියලා කියන්නේ ද්‍රවයක්. එතකොට ඒක තමයි පදාර්ථයේ දූවිලි. දෙවෙනි උත්තරේ ගන්න බෑ. තාපය තියෙනවා. තාපය කියන්නේ ශක්තිය. ඒක වෙන්න බෑ. ධ්වනිය තියෙන තුන්වෙනි උත්තරේ. ඒක ගන්න බෑ ශක්තිය. හතරවෙනි උත්තරේ ආලෝකය තියෙනවා. ඒක ගන්න බෑ ශක්තිය. ඒක පළවෙනි උත්තරේ තමයි ජලය, වාතය, දූවිලි. ජලය කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන වාතය දුවලා තමයි වායු අවස්ථාවේ තියෙන නිසා අපිට ගන්න පුළුවන් ඒක පදාර්ථ පවණක් අඩංගු පිළිදුව විදිහට. දූවිලි සමහර කෙනෙක්ට අවුලක් වෙන්න පුළුවන්. නමුත් අනිත් උත්තරත් එක බලද්දී ඒ ශක්තියක් තියෙන මොකක් හරි. ඒ නිසා ඒ උත්තරේ ඔක්කොම අයින් කරලා ගන්න පුළුවන් පළවෙනි උත්තරේ. ඒ නිසා ජලය වාතය දූවිලි තමයි ගන්න වෙන්නේ. ඒක 25 වෙනි ප්‍රශ්න උත්තර අංක 1. එතන ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ ඉලි ගහන ප්‍රශ්න පත්‍රයේ MCQ එකේ. එතකොට මේ ප්‍රශ්න 25න් ලකුණු දාගන්න කීයක් අපිට කියලා. එතකොට මේක සාකච්ඡා යොදනවා වයම් පළාත් අධ්‍යාපන වේදිකාවේ උත්කරුව පළවෙනි වගේ ප්‍රශ්න පත්‍රයක් 2019 වෙනි උත්කරුව ඒකේ සාකච්ඡාව ඒවයි. එතකොට ඒකේ උත්තර ටික ආයෙ කියනවා නම් උත්තර ටික ලකුණු කරගෙන ගන්න ගියොත් නම් පළවෙනි ප්‍රශ්න උත්තරය අංක 3, දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4, තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2, හතරවෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 1, පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3, හයවෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4, හත්වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2,
8වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4, 9වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4, 10වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2, 11වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 2, 12වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 1, 13ට 1, 14ට 3, 15ට 3, 16ට 2, 17ට 2, 18ට 4, 19ට 1, 20ට 2, 21ට 3, 22ට 3, 23ට 2, 24ට 4, 25ට 1 කියන ඉදිරියට උත්තරය. හරි. එතකොට අද පන්තිය අන්තිමයි.